අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා Pro Food Pro Pack Agbiz Knowledge Hub 2024 Organising Committee Chairman වසන්ත චන්ද්‍රපාල මහතා. අයබෝවන් ඔබතුමාට. අයබෝවන් හන්සි. අපි කියමුකෝ මේ දැන් මෙතන හැමෝටම ඉඩකඩ ලබා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දකිනවා දැන් මහා පරිමාණයේ කර්මාන්තකරුන් අපි දන්නා කියන වෙළඳ සන්නම් නාම විතරක් නෙමෙයි අලුතින් එකතු වෙන පිරිස් කුඩා සහ ශුද්‍ර ව්‍යවසායකයන් රැසකට මෙතන ඉඩ ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ඒක හරිම වටින දෙයක්. අපි ඒ ගැන කතා කරමු සර්. ඔව් හන්සි දැන් ගත්තොත් මෙතන තියෙනවා ස්ටෝල්ස් මම හිතන්නේ 348ක් 350කට කිට් වෙන්න තියෙනවා. දැන් අපේ මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රීස් අනුග්‍රහයෙන් අපි කුඩා සහ ශුද්‍ර පරිමාණයේ ඉතා අඩු මුදලකට සහයෝගයෙන් ලබා දෙන ස්ටෝල්ස් කීපයක් ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ. දැන් මේ ප්‍රොඩක්ට් එක ගත්තොත් එimhe ලංකාවේ ඉගිනිය ඇට කියලා තියෙනවා. මෙන්න මේ වගේ ඇට ප්‍රමාණයක් ඇටක් තමයි මේගොල්ලෝ මේ වගා කරලා මේ වගේ කුඩු කරලා මේක ඇත්තටම තේ කෝපි වගේ වක් කරලා බොන්න පුළුවන්. දැන් මේක මේ කරන්නේ ලක්දීප කියන කම්පැනි එකෙන් මේගොල්ලෝ වගේ ගොඩක් ඉන්නවා මේ මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රි එකෙන් උදව් ගන්න කට්ටිය. ඉතින් ඒ වගේ ගත්තොත් මෙතන තියෙනවා මාතලේ වගා කරන ලංකාවේම රෝබස්ටා කියන කොෆි බීන් එක. මේගොල්ලෝ මේ ගොඩාක් රෝස්ට් කරලා මධ්‍යම ප්‍රමාණයේ අඩුවෙන් රෝස්ට් කරලා මේක රෝස්ට් නොකර වගේ තියෙන එකක්. දැන් මේවා ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ප්‍රොඩක්ට්ස්. එතකොට අපේ හැකියාව පෙන්වන අපි ලංකාවේ ප්‍රොඩක්ට්ස් අපිට ජාත්‍යන්තර තලයට ගෙනියන්න පුළුවන් කියලා. හොඳයි. මේ නිව් විනෝද්‍ය ප්‍රොඩක්ට්ස් කියන එක මෙතන ඔයගලන්ට තේරෙනවා හොඳ ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් මේගොල්ලෝ ඩෙවලොප් කරලා තියෙනවා. ගොරකා සුවඳ මధు කැඳ සුවපෝෂය වගේ සෑහෙන දේශීය නිෂ්පාදන කීපයක් එකතු කරලා කරන නිෂ්පාදන කීපයක්. ඉතින් මේවට අවස්ථාවක් අතදීමක් තමයි කරලා තියෙන්නේ. ඔව් අපි දකිනවා විවිධ නිෂ්පාදකයින් බොහෝ වෙලාවට දැන් අපි වසන්ත මහත්මයා මේ අපේ නිරෝගීකම ගැන සැලකිලිමත්නේ. ඉතින් නිරෝගීකම ගැන සැලකිලිමත් අපේ පාරිභෝගික ජනතාවට හොඳ දේවල් අපේ දේවල් තිලින කරන්න දැන් අර අපි අතන පටන් ගත්තාම ඉංගිනියට සාමාන්‍යයෙන් අපිට මේ දේවල් අපේ රටේ වෙළඳපොළට විතරක් නෙමෙයි ජාත්‍යන්තරයටත් අරගෙන යන්න පුළුවන් තරම් හොඳ ව්‍යවසායකයන් මේ කුඩා සහ ශුද්‍ර පරිමාණයට ඉන්නවා. ඔව් දැන් අපි මේගොල්ලන්ව සිලෙක්ට් කරද්දී අපි මේගොල්ලන්ට ගොඩක් එන්කරේජ් කරනවා. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ සුදුසුකම් බලනවා ඊළඟ ස්ටේජ් එකට යන්න කොහොමද කියලා හන්සි. මේගොල්ලන්ගේ තත්ත්ව සහතික මේගොල්ලෝ SLS අරන් තියනවාද GMP තියනවාද එතකොට HACCP ISO ඒ වගේ මොනවා හරි ක්‍රමවේදයකින් මේගොල්ලන්ගේ උනන්දුවක් තියෙනවා නම් අපි මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රීස් එකයි SLFP එකයි ශ්‍රී ලංකා ආහාර සැකසුම් සංගමය එකතු වෙලා මේ වගේ අවස්ථාවක් ලබා දීලා මේගොල්ලන්ව ජාත්‍යන්තර තලයට උසවාගෙන යන තාක්කල් අපි මේගොල්ලන්ට උදව් කරන්න කැමතියි. හොඳයි. ඉතින් මං හිතන්නේ තව බොහෝ අයට අවස්ථාව ලැබෙනවා. තවත් නිෂ්පාදකයින් රැසක් මේ ස්ථානයේ ඉන්නවා. මං හිතන්නේ මේ හැම දෙයක්ම දැන් අපි එදිනෙදා පරිභෝජනයට ගන්න හැම නිෂ්පාදනයක්ම පාහේ මේ ස්ථානයේ තියෙනවා. මං හිතන්නේ මේ වගේ දැන් මේ හැමෝටම ඉඩ ලබා දීලා මේ හැමෝම එකට එකතු කරලා සංවිධානය කරනවා කියන කටයුත්ත දැන් Pro Food Pro Pack Agbiz කියලා කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ තියෙන ප්‍රදර්ශනයක් මේ 21 වෙනි වතාවනේ. එතකොට දැන් මේ වසරේ තවත් දෙයක් අලුතින් එකතු වෙලා තියෙනවා Knowledge Hub. අපි මේ ගැනත් කතා කරමු. මෙහෙම හන්සි දැන් ඇත්තටම processing of food එතකොට packaging එතකොට අපි agriculture කියලා ගත්තොත් එහෙම ඒවා යම් ආයතන තුනක් කියලා හිතමුකෝ. දැන් ඔය ඔක්කොම එකතු කරන එක තමයි knowledge hub කියලා කියන්නේ. එතකොට දැන් knowledge කියන එක අපේ පාරම්පරික අපි දන්න පුළුවන් ක්‍රමයකට වැඩක් කරලා හරියන්නේ නැහැ දැන්. දැන් international standards තියෙනවා ඒවා meet කරන්න ඕනේ. එතකොට export කරද්දී ඒ රටවල් වල ඒ කියන්නේ අපි ටාගට් කරන country එකේ standards වලට match වෙන්න ඕනේ. ඒක තමයි knowledge hub එකෙන් දැන් අපි කරන්නේ. මේ කට්ටිය ඔක්කොම ව්‍යවසායකම අපි ලෑස්ති කරනවා. එතකොට අපි මේගොල්ලෝ ඔක්කොම ලෑස්ති වෙනවා. අපි රටක් වශයෙන් ලෑස්ති වෙනවා. කවදා හරි ලංකාව ජාත්‍යන්තර තලයේ එක්ස්පෝර්ට් කන්ට්‍රි එකක් හැටියට ගෙනියන්න. මේකේ ලොකු ඉම්පැක්ට් එකක් එක්ක බලපෑමක් ඇති වෙනවා ලංකාවේ ඉකොනොමි එකට, ලංකාවේ ජීවන රටාවල් වලට ව්‍යවසායකයන් දියුණු වෙලා ඒගොල්ලන් සතුටින් අපිට ලංකාවේ ජීවත් වෙන්න පුළුවන්. අපේ දේවල් රැකගෙන අපේ ක්‍රමවේද වලට ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකක් අචීව් කරගෙන අපිට පුළුවන් කියන එක ඇති වෙනවා මේ අපේ knowledge sharing එකෙන්. හොඳයි. දැන් මේ වසරේ අපි ප්‍රදර්ශනීය දැක්ක ආරම්භයේ ඉඳලම අති විශාල ජනකයක් ඇදලා එනවා. ඊටාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා අපි දැක්කා. මේ තරම් හොඳට කොහොමද ප්‍රචාරණය කරලා තියෙනවා? මේ සව්ව හොඳට ප්‍රචාරණය කරලා තියෙනවා. කොහොමද මේ තරම් හොඳට මේක සංවිධානය කරේ? මොකද මේ හැමෝම එකට එකතු කරනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙමෙයි. අපි දැක්ක යුනිවර්සිටි පැවිලියන් එකක් තියෙනවා මෙතන. කොහොමද මේ හැමෝම මෙච්චර හොඳට එකතු කරගෙන ලස්සනට සංවිධානය කරේ සර්? ඒක හන්සි එක රැයකින් එක අවුරුද්දකින් කරපු දෙයක් නෙවෙයි. අවුරුදු 21ක් පුරා අපේ ඉන්නවා අපේ සභාපතිලා 21 දෙනෙක් හිටියා කියමුකෝ. ඒතර ඒ කට්ටිය ඔක්කොම එකතු වෙලා කරපු දෙයක් තමයි මේක. ඒකදී අපි රාජ්‍ය මට්ටමින් අපි රජයට පුළුවන් තරම් කොන්ෆිඩන්ස්
දෙනවා අපේ ආයතනය ගොඩක් උදව් කරනවා ඒකල රජයට රජයේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී අපි පුළුවන් හැම විටම ඒකට සම්බන්ධ වෙනවා. ඒතර ආයතන මට්ටමින් ගත්තොත් එහෙම ඉන්ඩස්ට්‍රීස් වලට අපි ලොකු පිටුවහලක් කරන ඒගොල්ලන්ට අවශ්‍ය දේ රජයට පවසා සිටීමට. අන්තිමේදී අපි කස්ටමර්ස්ලාගේ කොන්ෆිඩන්ස් කරනවා ඒගොල්ලන්ට සුදුසුම ආහාරයක් අපි ඩෙවලොප් කරලා දෙන එක. ඉතින් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් අපි ලංකාවට ගෙනල්ලා එඩියුකේට් කරනවා. ඒක ඔක්කොම ගත්තාම අපි දැන් වෙලා තියෙන්නේ මෙතන අපි හොඳ කොන්ෆිඩන්ස් ලෙවල් එකකට ඇවිල්ලා තින්නේ. ඒක හින්දා තමයි මේ කට්ටිය එන්නේ. ඒන කට්ටිය සමහරවිට අම්මලා වෙන්න පුළුවන්, පොඩි ළමයි වෙන්න පුළුවන්, ව්‍යවසායක වෙන්න පුළුවන්, ලොකු පරිමාණයක කම්පැනිස් ඇවිල්ලා තියෙනවා. ෆරින් කම්පැනිස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි අපිට තියෙන සතුට. හොඳයි. ඉතින් බොහොම හොඳ දැනුමක් ලබා ගන්න මේ ශාස්ත්‍රයට අලුතෙන් එකතු වෙන්න, ශාස්ත්‍රයේ ඉස්සරහට යන්න බලාගෙන ඉන්න අයට, විශේෂයෙන්ම ශාස්ත්‍රයට අලුතෙන් එන්න බලාගෙන ඉන්න අයට පවා බොහෝ කරුණු කාරණා දැන කියා ගන්න, අත්දැකීම් ලබා ගන්න, විශේෂයෙන්ම අපි ගන්න ආහාරම රස බලන්න. ඒ විතරක් නෙවෙයි ඒ ආහාර සුවිශේෂී වටම් සහිතව මිලදී ගන්නටත් අවස්ථාව හදලා දීලා තියෙන තැනක් තමයි Pro Food Pro Pack Agbiz 2024 ප්‍රදර්ශනය කියලා කියන්නේ. ඉතින් තවත් ඔබතුමාට සභාපතිතුමා විදිහට දැන් Pro Food Pro Pack Agbiz Knowledge Hub මේ 2024 ප්‍රදර්ශනයේ චාමන් විදිහට මොනවාද ඔබතුමාට සඳහන් කරන්න තියෙන අපි බලාගෙන ඉන්න අයට මොන හරි කියන්න තියෙනවා නම් ඔබතුමාට ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. මං හිතන්නේ අපි අපේ ඔක්කොම ජීවිතය ආහාර යම් කිසි විදිහකට සම්බන්ධ වෙලා තිනවා. ඉතින් කොන්ෆිඩන්ස් තියාගන්න අපේ ලංකාවේ අපිට පුළුවන් කියන එක. ඒක තමයි මං හිතන්නේ පළවෙනි මෙසේජ් එක. අපි කවදා හරි මේ රට ඉදිරි තවත් දියුණු කරන්න ඕනේ. ඒක මං හිතන්නේ අපි හැමෝගෙම වගකීම. අපි එතනට ආහාර මට්ටමින් අපි පුළුවන් හැම දෙයක්ම කරලා අපි රට උසස් තැනකට ගෙනියමු. ඒ බලාපොරොත්තුව ඒ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරගන්න මේ හැමෝගම එකමුතුවෙන් තවත් වසරක් සාර්ථකව ඉස්සරහට අරගෙන යන්න සුබ පැතුම් එකතු කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාගේ වටිනා කාලය අපිට ලබා දුන්නට. Thank you Hansi. බොහොම ස්තුතියි.